Hi everyone. අද අපි බලමු මේ everyone කියන single word එකයි everyone කියන මේ වචන දෙකයි. මේ දෙකේ අතර මොකක්ද වෙනස කියලා. ඉතින් අපිට මේ everyone කියන one word එක යොදා ගන්න පුළුවන් මිනිස්සු එක්ක පමණයි. ඒ කියන්නේ සෑම දෙනාම නැත්නම් everybody කියන එක අදහස් වෙනවා මේ everyone එක. එතකොට මේ වචන දෙකෙන් අදහස් කරන everyone එක අපිට ගන්න පුළුවන් මිනිස්සු එක්ක සහ දේවල් එක්ක. දැන් උදාහරණයකට ගත්තොත් everyone enjoyed the party. everyone enjoyed the party. එතකොට මෙතනදී everyone කියන එක අපි එක වචනයක් විදිහට තමයි ලියන්නේ. everyone enjoyed the party. තව උදාහරණයක් ගමු. He is invited to lots of parties and he goes to everyone. and he goes to everyone. දැන් මෙතනදී අපි everyone කියන එක ඔයාලට පේන විදිහට ඒක වචන දෙකක් හැටියට තමයි ලියන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ ඔව් හැම පාටි එකටම යනවා කියන. I hope you could learn something from this short video. Try to use these correctly. See.